ජූලි මාසේ අන්තිම වෙද්දී කැබිනට් මණ්ඩලය තීරණයක් ගන්නවා දැනටමත් රටවල් 7ක පුරවැසියන්ට ෆ්‍රී වීසා පදනම යටතේ ලංකාවට ඇතුල් වෙලා සංචාරය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒක 2023 2024 කියන කාලෙදී රටවල් 7ක් විශේෂයෙන්ම අපි වැඩිපුරම වෙළඳ ගනුදෙනු කරන ඉන්දියාව, ජපානය, චීනය කියන රටවල් 3ක් ඉන්නවා. එතනින් හරි ගිහලා ඉන්දුනීසියාව, ඉන්දුනීසියාව එතනින් හරි ගිහලා රුසියාව, තායිලන්තය වගේ රටවලුත් මේ 7 ඇතුලේ ඉන්නවා. මේ රටවල් 7 පුරවැසියන්ට ලංකාවට ෆ්‍රී වීසා යටතේ එන්න පුළුවන්, ඇවිල්ලා සංචාරය කරන්න පුළුවන්. මේක හඳුන්වා දුන්නට පස්සේ ඇත්තම ට්‍රයල් වර්ෂන් එකක් විදිහට තමයි මේක හඳුන්වලා දුන්නේ සූරේ. මේකෙන් පස්සේ තේරුණා ඇත්ත ෆ්‍රී වීසා සංකල්පයත් එක්ක ලංකාවට එන සංචාරකයෝ ටිකක් වැඩි වෙනවා කියලා. ඒක සාර්ථකයි කියලා තේරෙන්න ගත්තා. ඒ හින්දා දෝ කොහෙදෝ වර්තමාන ආණ්ඩුවත් ඒ ෆ්‍රී වීසා සංකල්පය තවදුරටත් ප්‍රසාරණය කරන්න පටන් ගත්තා. රටවල් 7ක් තිබ්බ එක රටවල් තව 40කට ව්‍යාප්ත කරලා ෆ්‍රී වීසා යටතේ ලංකාවට එන්න පුළුවන් රටවල් ගාන බල්ක් එක වැඩි කරලා තියෙනවා. මේක ඊටාම ප්‍රගතිශීලී පියවරක්. හැබැයි මේකෙන් විදේශ අමාත්‍යවරයා පැහැදිලිව කියනවා මේකෙන් 66% මේ රුපියල් වලින් ගත්තොත් රුපියල් බිලියන 19.8ක් කියන්නේ රුපියල් බිලියන 20ක් වගේ පාඩුවක් ලංකාවට වෙනවා. ඒ අර රටවල් 40ෙම වෙනදා වීසා ෆී එක ගෙවලා ආපු සංචාරකයා දැන් එන්නේ වීසා ෆී එකක් ගෙවන්න නැතුව. හරි. එතකොට අපිට පාඩුවක් වෙනවා රුපියල් බිලියන 20ක වගේ රාජ්‍ය ආදායම අඩුවීමක් වෙනවා. හැබැයි මේකේ වාසිය තියෙන්නේ අපිට අල්ලගන්න පුළුවන් ස්පොන්ටේනියස් travelers කියන පිරිස ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. ස්පොන්ටේනියස් travelers කියන්නේ සුරින් මට සිංහල වචනේ මතක නැහැ. ස්පොන්ටේනියස් travelers කියන්නේ last minute decision ගන්න අය. දැන් හිතනවා හෙට කොහෙද යන්නේ වගේ හිතන අය. ඒගොල්ලෝ එහෙම last minute decision ගන්න අය කොහෙද travel කරන්න කියලා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම බලනවා වීසා ෆ්‍රී රටක් නම් අනිවාර්යයෙන් මේ රට තෝරගන්න පෙළඹෙනවා. ඉතින් අපේ USA, කැනඩා, එතනින් හරි ගිහලා ජර්මනි වගේ ප්‍රබල රටවල් පවා අපේ ඔය වීසා ෆ්‍රී ලයිස්තුවට ඇතුළත් වීමත් එක්ක උන්ව ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නය තමයි මේකත් එක්ක ලංකාවට පුළුවන් ද ඇත්තටම ඔය කියන ලක්ෂ 30 ටාගට් එකට යන්න වීසා ෆ්‍රී කිරීමෙන් පමණක් පුළුවන් ද කියන එක. මොකද ලංකාවට සංචාරකයෝ ආවේ නැත්තේ වීසා ෆ්‍රී නැති නිසා නම් ඇත්තට වීසා ෆ්‍රී කිරීමත් එක්ක ලංකාවට සංචාරකයෝ සැලකිය යුතු මට්ටමකින් ආකර්ෂණය කරගන්න පුළුවන්. නමුත් ලංකාවට සංචාරකයෝ නොපැමිණෙන්න හේතුව ලංකාවේ සංචාරක අත්දැකීම් වල විවිධාංගීකරණය අඩුවීම කියන ප්‍රධාන හේතුව මිසක වීසා ෆ්‍රී නැතිකම නෙමෙයි. ලංකාවේ සංචාරක සේවා විවිධාංගීකරණයක් තිබුණා නම් වීසා ෆී එක ගෙවාගෙන හරි මිනිස්සු ලංකාවට එනවා. හැබැයි අපි වීසා ෆ්‍රී කරලා ඒ පුංචි ප්‍රතිලාභය පෙන්නලා සංචාරකයෝ ගෙන්න ගන්න රටක් බවට පත් වෙනවා නම් අපි සංචාරක කර්මාන්තයෙන් මං හිතන්නේ ෆේල් රයිට් අපි ෆේල්. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕන හොඳයි. ඒක නිකන් හරියට නිකන් ඔබ ඩිප්ලෝමාවක් කරන්න යනවා ඇඩ්මිෂන් එක ෆ්‍රී කරනවා. ඒ ඩිප්ලෝමා එක ඇඩ්මිෂන් එක ෆ්‍රී නිසා ඔබ ඩිප්ලෝමා එකට රෙජිස්ටර් වෙනවා. ඇඩ්මිෂන් එකක් නැති ඉඳ තුලත් වීමේ ගාස්තුවක් නැති ඉඳ හැබැයි උගන්නන ගුරුවරු අවුල් නම් එතන තියෙන පහසුකම් ටික අවුල් නම් AC එක වැඩ කරන්නේ නැත්තම් ඔබ ඩිප්ලෝමා එකෙන් කෙටි කාලෙන් අයින් වෙලා යනවා. ඔබ ඩිප්ලෝමා එක අමාරුවෙන් කළත් අන්තිමට ඔබ කාටවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ නැවත මේ ඩිප්ලෝමා එක කරන්න. ඒක නිසා මේ එන සංචාරකයෝ බුරුතු පිටින් ලංකාවට එයි සමහර විට වීසා ෆ්‍රී සංකල්පයත් එක්ක. හැබැයි ඒගොල්ලෝ තෘප්තිමත් වෙන්න ආකාරයට ලංකාවේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක යටිතල පහසුකම් දියුණු වෙලා නැත්තම් ලංකාවේ සංචාරක සේවා විවිධාංගීකරණය වෙලා නැත්තම් ලංකාවේ ෆුඩ් ටුවරිසම් එක ලංකාවේ නයිට් ටුවරිසම් එක ඩෙවලොප් වෙලා නැත්තම් මං හිතන්නේ ඔවුන් කෙටි කාලෙන් ඒ රැල්ල අයින් වෙලා යාවි සහ ඔවුන් තව කෙනෙක්ට ගිහිල්ලා කියාවි වීසා ෆ්‍රී වුණාට ඒ රටට යන්න එපා අත්දැකීම මදි කියලා.